අයිබෝන් පොලිසියට සැකකාරයෝ අත්අඩංගුවට අරගෙන ගෙනාවෙන් පස්සේ පොලිස් ස්ටේෂන් ගෙනාවෙන් පස්සේ ඒ කට්ටිය පොලිස් සිරමැදිරියේ රඳවා තබනවා. එකක් එයාගේ නිදහස සීමා කිරීම, එහෙම නැත්නම් ඇවිල්ලා පරීක්ෂණ වලට අවශ්‍ය වූ විදිහට අරගන්න. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාගේ ආරක්ෂාව පිණිස තමයි ඊළඟ පොලිස් සිරමැදිරියේ රඳවා තබන්නේ. මේ පොලිස් සිරමැදිරියේ රඳවා ගන්න කාලය තුල ඒ සැකකරුවන්ට ඒලට මූලික අවස්ථාවන් තියෙනවා. ආහාර සම්බන්ධව අවස්ථාවන් තියෙනවා. පොලිස් නිලධාරියා හොඳට කාලා බීලා කන පැලෙන්න ගහලි වෙලා ඉන්නවනම් එතකොට අර මිනිස්සු කන්නේ නැද්ද? ඒ මිනිස්සුන්ට කන්න අවශ්‍යයි. පොලිස් අත්අඩංගුවේ සිටින තාක්කල් කෑම කන වෙලාවට හරිද? උදේ දවල් රෑ පැය 24කට පෙර ආතුව ගරු මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්න ඕන. ඒ කෑම කන ආහාර ගන්න කාලපරාසය තුර සැකකරුවන් පොලිසියේ ඉන්නවනම් එහෙම ඒ කට්ටියට ආහාර ලබා දෙන්න ඕන. සැකකරුවන් සිරමැදිරියේ නොවන අවස්ථාවල් වල පවා පොලිසිය බාරේ නම් ඉන්නේ. උදාහරණයක් වවුනියාව ඉඳලා ගාල්ලට සැකකාරයෙක් අරන් එනවා. අරන් එන්නේ බස් එකේ. කොච්චර වෙලාවක් යනවද අරන් එන්න. ඒ අරන් එන කාලපරාසය ඇතුළත කෑම කන වේලාවල් අහු වෙනවා නම් එහෙම අනිත් පොලිසින්දාරින් කෑම කන වගේම අර මිනිසුන්ට සැකකාරයන්ටත් මොකද සිරකරුවොත් මිනිස්සුયો කියන්නේ අන්න ඒ හේතු නිසා මේ මිනිසුන්ටත් ආහාර ලබා ගැනීමේ උවමනාව ඇති වෙනවා. එහෙනම් පස්සේ ආහාර ලබා දෙන්නට අවශ්‍යයි. කොහොම හරි ඊයේ රාත්‍රී පොලිස් සිරමැදිරියේ හිටපු සමන් කියන සැකකාරයාගේ නෑ කෙනෙක් මට කතා කරලා කිව්වා අපේ සමන් සැකකාරයෙක් ඉන්නෝ ගලගෙදර පොලිසියේ මෙයාට කන්න දීලා නෑ කියලා. මං ඇහුවා නම් මොකද්ද කියලා සමන් කිව්වා. SR සමන්. ඉන්පස්සේ මම පොලිසියට කතා කරලා ඉවරලා ඇහුවෙන් පස්සේ පොලිසියේ රිසර්ව් ඊයේ රෑ 10න් පස්සේ රිසර්ව් හිටිය මෙන්න මේ ගෝතයා කියනවා පොලිස්කාරයා මෝ කියනවා අපි ඇවිල්ලා පොලිසියට කැමරන් මේ සැකකාරයෝ අල්ලන් එනකොට අපි කැම උවිලා තියන්න ඕනද පොලිසියට? මුගේ අම්මගේ කතාවන්නේ මේ කියන්නේ. එතකොට මේ සැබවින්ම උවමනාවෙන්ම ආහාර ලබා දීලා නැහැ. හැබැයි සැකකාරයාට ආහාර ලබා දුන්නේ නැතුණාට රඳවා තබා ගැනීමේ ලේඛනය කියලා පොතක් තියෙනවා පොලිසියට ගෙනාපු වෙලාව නම ඔය ඔක්කොම පොලිසියෙන් ඉවත් කරන වෙලාව එමෙතන ගෙනියන වෙලාව මොන හරි විමර්ශන රංගියත් ඒකත් ලියනවා ඒකේ IB පේජ් වල පිටුව ඡේදය ඕලියන ඔන්න ඔය පොතේ ලියන ආහාර ලබා දීම සම්බන්ධව රතු පෑනින් අවශ්‍ය වෙලාවට රතු පෑනින් නිල් පෑනින් අවශ්‍ය වෙලාවට නිල් පෑනින් රතු පෑනින් නම් පිටින් ලැබෙන ආහාරවලට පිටින් ආහාර ලැබුණත් එහෙම පොලිසියෙන් ආහාර දුන්න කීදිවල තමයි මේ පොතේ පොලිසිය ලියන්නේ. ඇයි? ඒක ලියලිවලා මාසේ අන්තිමට වවුචර් එක දාලිවලා පොලිස් අධිකාරී කාර්යාලයෙන් චෙක් එක අරගෙන ඒක මාරු කරගන්නවා පොලිසිය. හරිද? ඉතින් ඔන්න ඔහොම රජේ ගෙවන ඒ දීමනාත් ඒවද ලබා ගන්න ඕන නම් හත්තිලව් මේ මිනිහේ කන්න ඉල්ලනකොට කන්න දීපන්කෝ කන්න දෙන්නේ නැහැ. හරිද? කන්න දෙන්නේ නැතුව සැකකාරයෝ තියාගන්න ඕන නම් එහෙම උඹලට මම අහලා තියෙනවා පොලිස්කාරයෝ වැරදි වැඩ කරන පොලිස්කාරයෝ ඊළඟ ආත්මේ ඉපදෙන්නේ බල්ලෝ වෙලා කියලා. සුනකයෝ වෙලා එක එකාගෙන් ඉල්ලගෙන කන්න. ඇයි ඉල්ලගෙන කන්නේ? කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. ගල් පාරවල් කන්න. ඒවා මේ ආත්මෙ නැතුණාට ඒ ලබන ආත්මේ හම්බ වෙනවා. බල්ලෝ වෙලා තමයි පොලිස්කාරයෝ ඉපදෙන්නේ. මෙන්න මේ වගේ කිසිම හවුහරණක් නැතුව කඩේකට ගිහිල්ලා කන්න ටිකක් කන්න විදියක් නැහැ. සල්ලි තිබුණත් එහෙම ඒ මිනිහා පොලිස් සිරමැදිරියේ ඉන්නකොට හරිද? මම ගලගෙදර OIC මහත්තයාට කතා කරා මේ මිනිස්සයාට ආහාර ලබා නොදීම සම්බන්ධව. මේ උපසේවක කියන්නේ මේ මෙතෙන්ට අල්ලන් එනකොට අපි කන්න උයලා තියනවද? අන්න ඒ වගේ බලු කතාවක් කියන නිසා මම පොලිසිය OIC කතා කරලා මෙන්න මේ ආහාර සම්බන්ධ බලමු එයා මොකද කියන්නේ කියලා. OIC මාත්‍යා අර ෂෙල් එකේ ඉන්න මිනිස්සුන්ට කන්න දෙන්නේ නැත්නම් මම හෙට උදේ YouTube එකේ මම ගහනවා. ඒ මිනිස්සුන්ට රිසර්ව් එකේ ඉන්න එක බයිනවලු තොපිට කන්න දෙන්නේ නැහැ තොපි ගෙදරින් ගන්න වරෙන් කියලා. OIC මහත්තයාට මේක රෙකෝඩ් කරලා මගේ ෆෝන් එකේ රෙකෝඩ් වෙන OIC මහත්තයා මගේ ෆෝන් එකේ ගහම YouTube එකේ මේ වෙලාවේ කොහමද දීලා නැද්ද? හරි බලන්න. හරි.
ඔයසි මහත්තයාගේ සවුන්ඩ් එක නම් හොඳයි හරි බලන්නම් කිව්වා. හැබැයි එයා බලන්නේ නැහැ. ඒක දැනගත්තේ මෙන්න මේ කෝල් එකෙන් පස්සේ මං උදේ පසුබිපරම කරා. Hello. Good morning, Mr. Lafanta. ඊයර මේ කුඩුවේ කිලෝ එක්කලාට කැම ගෑනලා දුන්නද පොලිසිය? නෑ ගෙනත් දීලා නෑ නේද? අපි දැන් වෙලා ගියානේ. කැම ගෑනලා දීලා නැහැ. ගෙනත් දීලා නෑ. හරි. පොලිසිය රෙද්ද කරලා දාමු. මොකද මේ පොලිසිය රෙද්ද කරලා දාමු ඒක දැකලා තියෙන්නේ. පොලිසියට සැකකාරයෙක් ගෙනාන් පස්සේ ඒ කැම දෙලවට ඒක රජෙන් ගෙවනවා. හරි. එතකොට ඇවිල්ලා පොලිසිය ගලගෙදර පොලිසිය නම් මා අත්පා කරපු පොලිසිය. ඔව් පොලිසිය පොඩේ පොලිසිය කෑම දැන් ඔයාලා දෙවි කියන කෑවත් එම පොලිසිය මාක් කරනවා ඉල්ල පොලිසිය දුන්නා කියලා මාක් කරා. ඕ කූඩුවේ ඉන්න කාටවත් කෑම දෙන්නේ නැහැ පොලිසිය. හරි. හරි ඔබ කතා කරමු පස්සේ. ඕකේ. හරි. ඕකේ බයි. දැක්ක නේද? මිනිස්සු දන්නවා මහජනතාව දන්නවා ගලගෙදර පොලිසිය සැකකාරයන්ට කන්න දෙන්නේ නැහැ කියලා. ඇයි මිනිස්සු අත්දැකීම් ඒව සමාජයේ කට්ටිය එක්ක බෙදා ගන්නවා මේ කට්ටිය. හරිද? ඉතින් අන්න ඒකයි. පොලිසිය ඔයසි මහත්තයා මගෙත් එක්ක හොඳට කතා කළාට පොලිසිය ඔයසි මහත්තයා මේ ගැන සොයලා තිබුණේ නැහැ. පොලිසියේ ඊයේ රෑ රිසර්ව් හිටපු අන්න ඒ අලුගුත්තේරු පොලිස්කාරයාගේ වොයිස් රෙකෝඩින් මං ගාව තියෙනවා. මට ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍ය ඒකකයට ශ්‍රී ලංකා පොලිසියේ. එතකොට කටහඬින් අඳුරගන්න පුළුවන්. එයා කියනවා මෙතෙන්ට අල්ලගෙන එනකොට අපි උයලා තියාගෙන ඉන්න ඕනද කියලා. හරිද? අන්න එයාටත් ඉෂුව වෙන්න ඕන. කොහොම හරි මීට වඩා වගකීම යුතුයකම් සිරකරුවොත් මිනිස්සුયો කියලා කියන්නේ අන්න ඒක දැනගෙන ඉවරලා හොඳ හැදියාව හදාගත්තොත් හොඳයි. නැති වුණොත් එහෙම කරනතොත් එහෙම උදව් උපකාර හොඳ දේවල් යහපත් දේවල් කරන්න පුළුවන්ව තිබියදී ඒව නොකරොත් එහෙම පොලිස්කාරයෝ උපදින්නේ ඊළඟ ආත්මේ බල්ලෝ වෙලා. ඔව් මං අහලා තියෙනවා පොලිස්කාරයෝ මරුණන් පස්සේ ඊළඟ ආත්මේ ඉපදෙන්නේ බල්ලෝ වෙලා කියලා. ඒ කියන්නේ එක එකකින් කොහොමද දැන්ටත් ඇවිල්ලා කොට දෙනෙක් ඔක්කොම නෙමෙයි හොඳ පොලිස් මහත්තුරු මගෙත් එක තරහ වෙන්න එපා. ගොඩ දෙනෙක් ඉල්ලගන්නේ බෝතලයක් ගන්න කියා කර දීපන් කන්න මොනවා දීපන් නැත්නම් අතර කලේට ඇවිල්ලා රෙස්ටුරන්ට් එකට කෑමයකට සල්ලි දීලා ඵලයන් ඕම කියලා. අන්තිමේදී එහෙම කාලි වෙලා අර මිනිස්සුන්ට නීති අනුකූල මට්ටමින් අත්අඩංගුවට අරන් එන මිනිස්සුයකටවත් කන්න ටිකක් දෙන්නේ නැති නිසා උඹලා මැරලා ආයේ ඉපදින්නේ බල්ල වෙලා උපදින විතරක් නෙමෙයි පාරේ යාපත් බෙල්ජියම් ෂෙපර්ඩ් දනම්බනන් ඉන්න මේ ගෝල්ඩන් රිට්‍රීවර් ඒ වගේ හොඳ බල්ල වෙලා නෙමෙයි උඹලා ඉපදින්නේ හොරි කඩ බල්ල වෙලා ඉපදින්නේ පාරේ දකින මිනිස්සුන්ගෙන් ගල් පාරවල් කන අන්න ඒ වගේ උඹලා ඉපදින්නේ අසාධාරණ කම් කරොත් එහෙම එයා ඒ අසාධාරණ කම් ඔස්සේ මම්මගේ හඬ ක්‍රියාත්මක කරනවා රයිට් අපි හමුවෙමු ඊළඟ වීඩියෝ එකේදී මගේ channel එක subscribe කරන නැති කට්ටිය ඉන්නවා නම් subscribe කරන්න ඔබේ හිතවතාවටත් මේක යවන්න share කරලා ඉවරලා මෙන්න මිනිස්සුන්ට කියන්න බැරි දේවල් තමයි මම කියන්නේ කමෙන්ට් කරන්න ඔබේ අදහස් පාන ජය වේවා මම දේශමාන්න විමල් ජයසේකර